දැන් ඉතින් ලෝකෙ ලොකුම මියුසියම් එක තවදුරටත් ප්‍රංශයේ ලූව්ර් නෙමෙයි. නොවැම්බර් 2 වෙනිදා ඉඳන් ලෝකෙ ලොකුම මියුසියම් එක වෙන්නේ ඊජිප්තුවේ කායිරෝ නගරේ විවෘත කරපු ග්‍රෑන්ඩ් ඊජිප්ෂියන් මියුසියම් එක. මේ මියුසියම් එක ප්‍රොජෙක්ට් කරන්න අරන් තියෙන්නේ 1992. නමුත් 2005 තමයි කෞතුකාගාරය ගොඩ නගන්න පටන් අරන් තියෙන්නේ. 2025 නොවැම්බර් 2 වෙනිදා තමයි මේ කෞතුකාගාරය මුළු ලෝකෙටම විවෘත වුණේ. ජෙම් මියුසියම් එක හදලා තියෙන්නේ පිරමීඩ වලට කිලෝමීටර් 2ක දුරින්. මේ මියුසියම් එක වර්ග මීටර් ලක්ෂ 5ක් ලොකුයි. ඒ වගේම ශාලා 12ක් තියෙනවා. මුළු මියුසියම් එකම වෙන් වෙලා තියෙන්නේ එකම එක ශිෂ්ටාචාරයකට. ඒ තමයි ඊජිප්තු ශිෂ්ටාචාරය. ඉතින් මේ කෞතුකාගාරය ඊජිප්තු ඉතිහාසයේ ඉඳලා රෝමන් යුගය දක්වා ඊජිප්තු ශිෂ්ටාචාරයට අයිති වෙන පුරාවස්තු ලක්ෂයකට වැඩිය තැන්පත් කරලා තියෙනවා. මියුසියම් එකට ඇතුල් වෙද්දිම මීටර් 11ක් උස රැම්සෙස් සෙකන්ඩ් ෆාරෝගේ ලොකු ස්ටැචු එකක් තියෙන මියුසියම් එකට ඇතුල් වෙන හැමෝමව පිළිගන්න. ඒ වගේම තමයි පළවෙනි වතාවට ටුටන් කාමන් ෆාරෝගේ මමිය ගොඩගද්දි හම්බුණ එයාගේ වටිනා කියන ආභරණ, රත්තරම් වෙස්මුණ, රත්තරම් පුටුව, එයාගේ සොහොනේ තිබ්බ 5000කට වැඩිය පුංචි බඩු ඔක්කොම එක ශාලාවක ටුටන් කාමන්ටම වෙන් කරලා තියෙනවා. ඉතින් මේ ටුටන් කාමන්ටම වෙන් වෙච්ච ශාලාව විතරක් මීටර් ස්ක්වයර්ස් 7000කට වැඩිය ලොකුයි. යනවා නම් අනිවාර්යයෙන්ම මිස් කරගන්න හොඳ නැති තවත් ශාලාවක් තමයි කූෆු ෆෑරෝගේ සෝලර් බෝට් එක තියෙන ශාලාව. ඒ වගේම තමයි මේ මියුසියම් එක හරිම ඉන්ටරැක්ටිව් එක්ස්පීරියන්සස් ගොඩක් ඇතුළත් කරලා තියෙන මියුසියම් එකක්. ඉතින් ඕගොල්ලන්ට මේ පිටිපස්සෙන් පේන්නේ මේ ඉවෙන්ට් එකේ ග්‍රෑන්ඩ් ඕපනින් එක. බලන් ඉන්න හැමෝම ආයෙමත් මේ උදාර ශිෂ්ටාචාරයේ ගෝල්ඩන් ඒජ් එකට එක්කන් ගියා වගේ තමයි මේ ඕපනින් එක බලද්දි දැනුනේ. ඔයාලා කැමතිද මේ මියුසියම් එක කවදා හරි බලන්න යන්න?